ඉතින් වෙල්කම් ටු ඇක්වටැප් එක. දැන් ඔයාලා බලන්න ඉතින් මොකද්ද මේ අද කරන්නේ ටයර් එකත් අරන්. අද කරන්නේ මගේ YouTube channel එකේ පළවෙනි DIY project එක. පොකුණක් හදා ගන්න බැරි එක්කෙනෙක්ට රේසියෙන්ම විනාඩි ගානේ හදාන්න පුළුවන් පොකුණක්. මේක රැස්සෙන්නේ ටයර් එකක් සහ ඔයාලා දැන් බලන්න නිකන් අතර දාලා කරන්නේ මේක. මෙන්න තියෙන පොලිතින් එක ලොකු ඉටිකොලයක්. ඒක නිල් පාටම ගත්තා මේ අම්මට කියන්න කිව්වා. නිල් පාට තමයි ලොක් එක තියෙන්නේ. ඉතින් හදන්න ඉන්නවනේ හදලා ඉන්නන මුලින්ම මේක නිකන් කරන්න බෑනේ. අපි එන අය වැඩ කතා නැතුව වීඩියෝ එකට. හරි දැන් මේක හදද්දී ඔයගොල්ලෝ විශේෂයෙන් දැනගන්න ඕන කාරණා ගැන කිව්වොත් මේක ඇත්තටම වස්සන වතුර පිරවස්සන වතුර පිරනවාද කියලා නැත්නම් කියලා තීරණය කරන්න ඕන. තාම මේක තියෙන ස්ථිර දැනක් මේක සමහරවිට මෙතන තියෙන්නේ නැති මේ මොකද මේකට පේනවා ටයර් එක නමන කියලා පේනවනේ. දැන්ට මේක මෙතන ඔයගොල්ලන්ට අර පැත්තේ අඳුරුයි මේ පැත්තේ ටිකක් එළිය නිසා ඉන්න දැන් ඔයාලා මම කියන පොඩ්ඩේ ගන්න කියලා. දැන් ඔන්න බලන්න සයිස් එක වරදනයි. මම දාගත්ත පස්සේ ගානට හරි. මේ ගානට දාගන්න ඕන උඩින් ගල් තියා ගන්න ඕන. දැන් මේක වැඩිනේ. මම මේ කපන්න කොටන්න යන්නේ ආදිසිය తీරුනොත් ඉවරයි. දැන් මේ පොලිතින් එකපාරම දාන්න හොඳ නෑ මාළු දාන්න. මොකද දැන් මේක පොලිතින් විස තියනවානේ. ඉතිකොළ විස. ඒ විස වවන්න අපි චූටි වැඩක් කරන්න ඕන. ඒ කියන්නේ වතුර බේසම කරන මේක තියලා ඒ කියන්නේ මේක ඔබලා විනාඩි 5ක් විතර තියන්න ඕනේ විනාඩි 5ක් 10ක්. ඒකට මේකේ විස යනවා. ඒකට මාළු එක්ක දාගන්න පුළුවන්. අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. ගායිස් ඉතින් මේවා තමයි අපි මේකේ විස යන්න වතුරට ඔබලා දින වතුරට දාලා දෙන මෙන්න මේ වගේ. විනාඩි 5ක් 10ක් තිබ්බන් පස්සේ මේක හරියයි සයිකල් එනවා. ඊට පස්සේ අපිට මාළු දාගන්න පුළුවන්. ගායිස් ඔයගලන්ට ඉතින් මේකට ටයර් කාර් ටයර් එකක් ගන්න පුළුවන්. ට්‍රේ වීල් එක, බයික් එක වගේ ටයර් එකක් ගන්න පුළුවන්. මට පොලිතින් වලට ගිය ඒ කියන්නේ ඉටිකොළ වලට ගිය ගාන ඇතුළේ රුපියල් 150ක් වගේ වුණා. ඒක නිසා මේ ඔයගොල්ලෝ ඔය කියන්නේ එක එක පැති වල වෙනස් ඉතින් සයිස් එකෙන් සයිස් එක මං අඩි 4ක් විතර ගත්තා මදි වුණොත් කියලා. ඉතින් ඇති යටටත් එක්ක මං දාන්න කල්පනා කරනවා උඩින් ගල් තියනවා මේක යනවට. හරි අපි බලමු ඉතින් අපි ටක් ගාලා දාගෙන හනිකට එන්න. ඔය ඔන් කරා. තා පොඩි වැඩ. හරි ඉතින් guys දැන් වහිනවා. වෙලාවට අපි දැන් මේක මෙහෙට කරලා දාරින් හරියට. ඔයාලට යූස්ෆුල් කරන්න පුළුවන් වැඩක් මේක. ඉතින් වහිනවා ගණන් ගන්න වැඩි. දැන් මේක වැඩ කටයුතු ඉතින් දැන් මේකට මාළු දාන මාළු ගැන කතා කරමු. ටයිගර් බාබ්ලෙ මෙච්චර තමයි වහන්නේ. බලමු ඉස්සරහට ඒ කොටස. හරි ඉතින් guys මේ වැස්සේ නොතක අපි වීඩියෝ කරනවා පවින්න. දැන් වෙන්නේ අවුලන්නේ ටයිගර් බාබ්ලෙ 6 දිනක් ඉන්නවා. ඔයාලා කලින් channel එකත් එක්ක එකතු වෙනවා නම් දන්නවා ඇති. දැන් මේ 6 දිනා ටෙම්පරේචර් ඇක්ටිවේට් පාරක් දාලා අපි මේකලව දාගමු. හරි guys අපි දැන් මේකල ටෙම්පරේචර් ඇක්ටිවේට් කරගමු. අපි දැන් මේ විශ්වය පිටියක් දාගත්තා. හරි අපි දැන් මේකල දාගමු ටක් කරලා මේක පයින්නවා. ටිකක්දී අපි දැන් දාගත්තා. හරි දාගත්තා යන්න. අනේ කිප්පෙන්න. හරි boys අපි දාගත්තා. දැන් මේ උපායිනේ දවුණෙන් මොකකට දැලක් දාගමු. ඊට පස්සේ ඉතින් අපි උඩින් වීදුරු කෑල්ලක් දාගත්තා. තව ෆිෂ් කෑ ග්ලූ ටිකක් දාගත්තා සයිකල් යන්න. හරිද වීඩියෝ එක මෙතන ඉවරයි. අනිවාර්යෙන් තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක හොඳට like එකක් දාන්න. තාම මේක ඉතිරි කරන්න ඕන. මේ වැසින් දැන් පරපර කරලා අදිසිය කරා. තාම මේක ලීක් තියෙනවද කියලා බලන්න. අපි බලමු වැසෙන් පස්සේ ඔයගොල්ලෝ අප්ඩේට් එකක් දෙන්න short video එකකින්. අපි යන්න. ඉතින් boys subscribe කරලා තියාගන්න.